Hey collectives. ඉතින් සිංගල් අයට කලෙක්ටිව් රීඩින් එකක් අරන් ආවා. අද කලෙක්ටිව් රීඩින් එකේදී මම ඔයාගේ එනර්ජි රීඩ් කරනවා. එනර්ජි චෙක් කරනවා. ඉතින් මේ එනර්ජි එක ඔයාට ගැලපෙනවා නම් මම මේ කියන දේවල් ඔයාට රෙසනේට් වෙනවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක කන්ටිනියු කරන්න. ඒ වගේම මේ සිංගල් කලෙක්ටිව් රීඩින් එක ඔයාට වෙන්න පුළුවන්. ඉතින් කලෙක්ටිව්ස් පික කාඩ් රීඩින් එකක් කරනකොට ගොඩක් එනර්ජි එකක් වැය වෙනවා. ඉතින් ඒ නිසායි මම දවස් දෙකක විතර බ්‍රේක් එකක් ගත්තේ කලෙක්ටිව් වීඩියෝස් ගේන්න. සතියකට සැරයක් වගේ තමයි මම පික කාඩ් රීඩින් එකක් ගේන්නේ. ඒ වගේම ඉතුරු දවස්වල පුළුවන් හැම දවසකම මම ඔයාලට කලෙක්ටිව් රීඩින්ග්ස් අරන් එනවා. ඒ වගේම කමෙන්ට් වල මම දකිනවා ඉංග්‍රීසි වලින් මම කියන්නේ තේරෙන්නේ නැහැ කියලා නෙගටිව්ලි කමෙන්ට් දාන අය. මෙහෙමයි මම ඉංග්‍රීසියෙන් කියන ගොඩක් ඒවා මේ ඔරකල් කාඩ්ස් වල තියෙන පණිවිඩ. ඉතින් සිංහල භාෂාවෙන් ඔරකල් කාඩ්ස් නැහැ. ඒ තියෙන මැසේජ් එක තමයි මම කියවන්නේ ඉංග්‍රීසි වලින්. ඉතින් මේක තේරුම් ගන්න පුළුවන් අයට කාඩ් එකේ පණිවිඩේනොත් තව අදහසක් ගන්න පුළුවන් නිසා මම ඉංග්‍රීසි වලින් කියන්නේ. ඒ ඉංග්‍රීසි වලින් තියෙන මැසේජ් එක කිව්වට පස්සේ මම හැමතැනදීම තේරුමත් ආයේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් නොතේරෙන දේ ගැනම හිතන්න එපා. තේරෙන පණිවිඩය විතරක් ගන්න. මං හිතන්නේ නැහැ ඔයාලට 100%ක්ම රීඩින් එක තේරෙන්නේ නැහැ කියන දේ. ඒ වගේම තව සමහර වචන තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන්ම අපි තේරුම් අරගෙන හුරු පුරුදු වෙච්ච වචන. ඉතින් Google Translate එකෙන්වත් ඒවට තේරුමක් හරියට හොයාගන්න බැරි වචන තියෙනවා. ඉතින් එහෙම පුරුද්දට කියවෙන වචනත් මම පුළුවන් තරම් උත්සාහ කරනවා ඒකම සිංහලෙනුත් කියන්න. ඒ වගේම මම දන්නවා පිරිසක් ඉන්නවා සමහර වචන නොතේරුණත් හරිම ඉවසීමකින් ඒ දෙන පණිවිඩය තේරුම් ගන්න පුළුවන් විදිහට තේරුම් ගන්න අය. ඉතින් ඒ අය වෙනුවෙන් තමයි මම ගොඩක් උත්සාහ කරන්නේ මේ වචන වලට සිංහල තේරුම් හොයාගන්න. මේ සමහර වචන තියෙනවා සිංහල භාෂාවෙන් නිතරම නොකියන වචන. ඉතින් මේ ආධ්‍යාත්මික දේවල් එක්ක යන වචන ගොඩාක් ඒවා අපි සිංහල භාෂාවෙන් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් එහෙම පුරුද්දට කියවෙන වචනත් මම පුළුවන් තරම් උත්සාහ කරනවා ඒකම සිංහලෙනුත් කියන්න. ඉතින් හැම දෙයකම නෙගටිව් පැත්ත ගැන හිතෙන අයට පුළුවන් unsubscribe කරලා වීඩියෝ නොබලා ඉන්න skip කරන්න. ඉතින් මට පුළුවන් විදිහට මම විශ්වයෙන් මට පවර්ලා තියෙන සේවය කරනවා. මගේ අරමුණ හිත සුවපත් කිරීම, හීල් වෙන්න, මිනිසුන්ට උදව් කරන එක. ඉතින් නෙගටිවිටි තියෙන අයට මගේ පණිවිඩ, මගේ වීඩියෝ නොගැලපෙන්න පුළුවන්. ඉතින් ඒ අයට පුළුවන් වීඩියෝ skip කරන්න. ඒ වගේම ලග්න වලට රීඩින් නම් ගේන්නේ නැති වෙයි ගොඩක් දුරට. මොකද මම ලග්න වලට නැත්තම් ඇස්ට්‍රොලොජිකල් පැත්තට යන ටැරෝ රීඩර් කෙනෙක් නෙමේ නිසා. ඉතින් කලෙක්ටිව්ස් මම දකිනවා ඔයාලා පිටරටකට යන්න බලන් ඉන්න අය වෙන්න පුළුවන්. පිටරටකට යන්න ඔපචුනිටි එකක් ලැබෙනකම් බලන් ඉන්න අය වෙන්න පුළුවන්. කලෙක්ටිව්ස් අනිවාර්යයෙන්ම ගොඩක් අය මම දකිනවා ඔයාලා ට්‍රැවල් කරන්න ආසයි. සමහර අයට ඔයා ට්‍රිප් එකකට යන්න, ට්‍රිප් එකක් යන්න මෙහෙම බලන් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. wow travel කලෙක්ටිව්ස් ඔයාලා අනිවාර්යෙන් ට්‍රැවල් කරන්න බලාගෙන ඉන්න පිරිසක්. ඒ වගේම සමහර අය ඇති ට්‍රැවල් කරන්නේ පිටරටකට යන්නේ ජොබ් එකක් කරන්න වෙන්න පුළුවන්. ඒ වගේම මම දකිනවා කලෙක්ටිව් ඔයාලා ගොඩාක් පිරිස අතර කැපිපෙනෙන අය ගොඩක් අය ඇති ඔයාට ආකර්ෂණීය වෙන ඒ වගේම ඔයා ගොඩාක් බිසි කෙනෙක්. ඔයා ගොඩාක් මල්ටිපල් ටාස්ක් කරන ඇති. ඒ කියන්නේ එක ජොබ් එකක් කරන ගමන් තව ෆ්‍රීලාන්ස් මොනවා හරි කරනවා වෙන්න පුළුවන්. තමන්ගම කියලා දෙයක් කරනවා වෙන්න පුළුවන්. මේ වගේ වැඩ ගොඩක් එකපාර කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම කලෙක්ටිව්ස් ඔයාලා ඩිවයින් එක ගොඩාක් විශ්වාස කරලා ඉවසීමෙන් බලන් ඉන්න අය. ඒ වගේම සමහරක් විට ඔයාලා මේ ඉවසීමෙන් බලන් ඉන්නේ ඔයාලගේ ෆයිනෑන්ෂල් දේවල් ගැන වෙන්න පුළුවන්. ඔයා කලෙක්ටිව්ස් ගොඩක්ම ෆෝකස් කරන්න ඔයාගේ ෆයිනෑන්ෂල් දේවල් වලට. නැත්නම් ඔයාගේ මුදල් පැත්ත බැලන්ස් කරගන්න, ස්ටේබල් කරගන්න. ඉතින් ඔයාලා මහන්සි වෙලා වැඩ කරන අය විදිහට මම දකිනවා. කලෙක්ටිව්ස් සමහර අය මෙතන සුළු පිරිසක් ඇති. ඔයාට කෙනෙක් ගැන ක්‍රෂ් එකක් ඇති වෙලා තියෙන, කෙනෙක් ගැන ෆීලිංග්ස් තියෙන මේ කෙනා ඔයාට වඩා ඩිස්ටන්ස් එකකින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ කියපු දේවල් ඔයාලට රෙසනේට් වෙනවා නම් මේ කලෙක්ටිව් රීඩින් එක ඔයාට. ඉතින් අපි බලමු කලෙක්ටිව්ස් ඔයාලගේ
ලයිෆ් එකට එන පාර්ට්නර්, නිව් රිලේෂන්ෂිප් එක, නිව් පාර්ට්නර් කවුද මොන වගේද කියලා. ඔයා සිංගල් කෙනෙක් නම් මම මේ කියපු එනර්ජි රීඩින් එනර්ජි එක ඔයාට ගැලපෙනවා නම් ඔයා ඉන්නේ මේ වගේ සිටුේෂන් එකක නම් මේ රීඩින් එක ඔයාලට. ඉතින් අපි බලමු කවුද ඔයාලගේ ලයිෆ් එකට එන්නේ කියලා. කලෙක්ටිව්ස් ඔයාලගේ හිතේ දැනටම කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඔයාලා සමහරක් විට මේ රීඩින් එක බලන ගමන් කෙනෙක් ගැන හිතන්න ඇති. මේ ඒ කෙනා වේද කියලා හිතන්නත් ඇති. මේ රීඩින් එකෙන් මගේ හිතේ ඉන්න කෙනා ගැන කියවේද කියලා ඔයා හිතන්නත් ඇති. ඒ වගේම සමහර අයට මම දකිනවා ඔයාලගේ ලයිෆ් එකට අලුතින් එන්නේ. නැත්නම් ඔයා රිලේෂන්ෂිප් එකකට යන්න ඉන්නේ. පාස්ට් එකේදී ඔයාට මුණ ගැහුණ කෙනෙක්. කලෙක්ටිව්ස් ඔයාලා රිලේෂන්ෂිප් එකකට යන්නේ. ඔයා ඔල්රෙඩි දැනටමත් දන්න කෙනෙක්. මේ කෙනා ඔයාගේ පාස්ට් එකේ හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩාක්ම ඔයා චයිල්ඩ්හුඩ් එකේ ඉඳන් පොඩි කාලේ ඉඳන් දන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තව පිරිසකට මේ කෙනා ඔයාගේ පාස්ට් පර්සන් කෙනෙක් වෙන්න පුළුවන්. කලින් ඔයාට මේ කෙනා එක්ක රිලේෂන්ෂිප් එකක් තිබුණා. නැවත ඒක අලුත් වෙනවා කියන දේ වෙන්නත් පුළුවන්. අපි බලමු ඉස්සරහට. මේ කෙනා ඔයාට වඩා වැඩිමල් කෙනෙක් වෙන්න පුළුවන්. ඔය දෙන්න අතර ඒජ් ගැප් එකක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් මේ කෙනා වයසින් වැඩි කෙනෙක් වුණත් මම දකිනවා තරුණ පෙනුමක් තියෙන කෙනෙක්, බේබි ෆේස් එකක් තියෙන කෙනෙක්. ඒ වගේම කලෙක්ටිව්ස් ඔයාට මේ කෙනා එක්ක හොඳ පාර්ට්නර්ෂිප් එකක්, හොඳ රිලේෂන්ෂිප් එකක් ඇති වෙනවා. අනිවාර්යයෙන්ම ඔය දෙන්න අතර හොඳ කනෙක්ෂන් එකක් ඇති වෙනවා කියලා මම දකිනවා. මේ කෙනා විශේෂයෙන්ම හොඳ දැනුමක් තියෙන කෙනෙක්, මැචුවර් කෙනෙක් වෙන්න පුළුවන්. ලයිෆ් එකේ ගොඩාක් හොඳ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. ඒ වගේම මේ කෙනා වුණත් ට්‍රැවල් කරන්න ගොඩාක් ආස කෙනෙක්. සමහරක් විට මෙයා ඕල්රෙඩි පිට රටක වෙන්න පුළුවන් ඉන්නේ, නැත්නම් ඔය දෙන්න අතර ඩිස්ටන්ස් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා කියන දේ වෙන්න පුළුවන්. ඒ වගේම මම දකිනවා මේ කෙනා ගොඩාක් තමන්ගේ ලයිෆ් එකට ફોකස් කරන කෙනෙක්. තමන්ගේ ගෝල්ස් ඇචීව් කරගන්න ફોකස් කරන කෙනෙක්. ඒ වගේම කලෙක්ටිව්ස් අනිවාර්යයෙන්ම මේ කෙනා ඔයා එක්ක යාළුවෙක් විදිහට දැන් ලයිෆ් එකේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් පාස්ට් එකේදී ඔයාගේ ලයිෆ් එකේ හිටිය කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තව පිරිසකට ඔය දෙන්න කනෙක්ෂන් එක පටන් ගන්නෙම යාළුවෝ විදිහට. මම දකිනවා සමහරකට ඔයාට කනෙක්ෂන් එක මුලදී මේ විදිහට මේ කෙනා ගැන කන්ෆියුෂන්ස් ඇති වෙන්න පුළුවන්. මේ කෙනාද හරිම කෙනා, මේ කෙනාද ඔයාගේ පාර්ට්නර් කියන දේ. පිරිසකට මේ කෙනා තමන් ඉන්න තැන, තමන් ජොබ් එක කරන තැන, තමන්ගේ ළඟ ඉන්න අය අතර ගොඩාක් ආදරය ලබන කෙනෙක්, කැපී පෙනෙන කෙනෙක්, හැමෝගෙම ආකර්ෂණය දිනා ගන්න කෙනෙක්. සමහර අයට ඔයත් මේ වගේ කෙනෙක් නම් ඒක රෙසනේට් වුණා නම් අනිවාර්යෙන්ම මේ පුද්ගලයාත් ඔයා වගේම කෙනෙක් කියලා මම දකිනවා. අනිවාර්යෙන් ඔය දෙන්න අතර සෝල් කනෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේම පාස් ලයිෆ් කනෙක්ෂන් එකක් තියෙනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම මෙයා පෙට් ලවර් කෙනෙක්, සතුන්ට ආදරේ බවක් මම දකිනවා. ෆ්‍රීඩම් එක අගය කරන කෙනෙක්. කලෙක්ටිව්ස් මේ කෙනා තමන් ගන්න තීරණ, තමන් ජීවිතේ මොන හරි තීරණයක් ගන්නවා නම් ඒ ගන්න තීරණය ගැන හොඳ කොන්ෆිඩන්ස් එකකින්, ආත්ම විශ්වාසයකින් යුතුව තීරණ ගන්න කෙනෙක්. තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියෙන කෙනෙක්. ඒ වගේම තමන්ට කියන්න තියෙන දේ උනත් කෙලින්ම මූණට උනත් කියන්න බය වෙන්නේ නැති කෙනෙක්. කලෙක්ටිව්ස් ඔයා අනිවාර්යයෙන්ම මේ කෙනා එක්ක රිලේෂන්ෂිප් එකකට යයි. පිරිසක් ඔයා ෆෙමිනින් කෙනෙක් නම් මවක් වෙන්නේ මේ කෙනා නිසා වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා මැස්කිලින් කෙනෙක් නම් ඔයාගේ දරුවට මවක් වෙන්නේ මේ කෙනා වෙන්න පුළුවන්. ඉතින් ඔයා කන්ෆියුෂන්ස් ඇති කරගන්නේ මේ කෙනා ඔයාගේ ලයිෆ් එකට ආවම මේ කෙනාද මගේ හරිම පාර්ට්නර්, ට්‍රූ පාර්ට්නර් කියන දේ. ඒ වගේම කලෙක්ටිව්ස් ඔයාලා මේ කනෙක්ෂන් එක, මේ පුද්ගලයා ආවම ඔයාගේ ලයිෆ් එකට ඔයා මයින්ඩ් එක සහ ඉන්ටියුෂන් එක අතර, ඒ කියන්නේ ලොජික් සහ ඉන්ටියුෂන් එක අතර ලොකු දෝලනය වීමක්, ලොකු ගැටුමක් ඇති කරගන්නේ. ඔයා ලොජික් වලින් හිතයි මේ කනෙක්ෂන් එක ගැන, මේ කෙනා ගැන, මෙයා මෙහෙම
කෙනෙක් මේ කෙනා වගේ කෙනෙක් මට ගැලපෙන්නේ නැහැ. නැහැ මේ කෙනා එක්ක මට රිලේෂන්ෂිප් එකක් ඇති වෙන්න බෑ. ඒක පොසිබිලිටි එකක් නැහැ. මෙහෙම හිතෙන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට හිතද්දී ඔයා ඉන්ටියුෂන් එක නිසා කන්ෆියුස් වෙන බවක් මම දකිනවා. ඔයාගේ ලයිෆ් එකට මෙහෙම කෙනෙක් දැනටම ඇවිල්ලා නම් ඔයා ඕල්රෙඩි කන්ෆියුස් වෙලා ඇති. තව පිරිසකට මම දකිනවා මේ කෙනා ඕල්රෙඩි මැරිඩ් කෙනෙක් වෙන්න පුළුවන්, දරුවෝ ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මම කාඩ්ස් වලත් දකිනවා. ඉතින් සමහර විට මේ කෙනාට දරුවෝ ඉන්නවා වෙන්න පුළුවන්, සිංගල් මාම් කෙනෙක්, සිංගල් ඩෑඩ් කෙනෙක් කියන දේ වෙන්න පුළුවන්. සමහරක් විට මේ කෙනාගේ වයිෆ් හෝ හස්බන්ඩ් දැන් ජීවතුන් අතර නැති කෙනෙක් වෙන්න පුළුවන්. රෙසනේට් විදිහට ගන්න. ඒක සුළු පිරිසකට වෙන්න පුළුවන්. මේ කෙනා මොන වගේ කෙනෙක්ද? වව්. මේ කෙනාගෙන් ඔයාට ප්‍රොපෝසල් එකක් ලැබෙයි. කලෙක්ටිව්ස්. මේ කෙනා අනිවාර්යයෙන්ම ඔයාට ප්‍රොපෝස් කරයි. මේ කෙනා දුරකින් ඉඳන් ඔයාව බලන්න එන කෙනෙක්. මේ කෙනා ට්‍රැවලර් කෙනෙක් වෙන්න පුළුවන්. මේ කෙනා දුරින් ඉඳන් ඔයාගේ ලයිෆ් එකට එන කෙනෙක්. ඒ වගේම මම දකිනවා පිරිසකට මේ කෙනාට ටැටූස් තියනවා වෙන්න පුළුවන්. ටැටූස් මම දකිනවා. ඔයාට වඩා වයසින් වැඩි කෙනෙක් වුණත් මම දකිනවා මේ කෙනා ගොඩාක් හැන්සම් නැත්නම් ගොඩාක් ලස්සන ගර්ල් කෙනෙක්. ඒ වගේම තරුණ පෙනුමක් තියෙන්නේ. හරි හුරු බුහුටි පෙනුමක්. කියුට් කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඔයාට මේ කෙනාගෙන් නර්චරින් එනර්ජි එකක් දැනේ. ඒ කියන්නේ හරිම කම්ෆර්ටබල්, හරිම සුවපහසු බවක්. මේ කෙනා එක්ක ඔයාට කම්ෆර්ටබල් බවක්, ඔයාට ඔයා වෙන්න පුළුවන් බවක් ඔයාට දැනේ. ඒ වගේම මේ කෙනා ඔයාගේ ලයිෆ් එකට එන්නේ යාළුවෙක් විදිහට වෙන්න පුළුවන්. මේ කෙනා අනිවාර්යයෙන්ම රොමැන්ටිකලි ඔයාගේ ලයිෆ් එකට එන කෙනෙක්. මේ කෙනා ඔයාව ඇඩ්මයර් කරයි, ඔයාව අගය කරයි. ඒ වගේම කලෙක්ටර්ස් ඔයාගේ ඉමැජිනේෂන් එකේ හිටපු කෙනා ඇත්තටම ඔයාගේ ලයිෆ් එකට ආවා කියලා දැනෙයි ඔයාට. ඉතින් මේ දේවල් එක්ක ඔයා කන්ෆියුෂන් එකකට යන්න පුළුවන්. ඔයා ස්ට්‍රගල් කරයි මේ කෙනා එක්ක තියෙන කනෙක්ෂන් එකට. ඒ වගේම කලෙක්ටිව්ස් ඔයාලා මේ කෙනා නිසා කන්ෆියුෂන්ස් වලට යයි. ඒ කියන්නේ ස්ට්‍රගල් කරයි. නමුත් ඔයා අවබෝධ කරගනි මේ කෙනා තමයි ඔයාගේ පාර්ට්නර් කියන දේ. ඔය දෙන්න අතර සෝල් කනෙක්ෂන් එකක් තියෙනවා කියන දේ ඔයා හඳුනා ගනි. මම දකිනවා මේ කෙනා එක්ක ඔයාට කමිට්මන්ට් කනෙක්ෂන් එකකට යන්න පුළුවන්. මේ කෙනා ප්‍රොපෝස් කරයි ඔයාට. මැරි කරන්න ප්‍රොපෝස් කරයි කියන දේ වෙන්නත් පුළුවන්. soulmates. ඒ වගේම සමහර අය ඔය දෙන්න අතර මම දකිනවා කලෙක්ටර්ස්. ඔයාලා මේ කෙනා එක්ක කමිට්මන්ට් කනෙක්ෂන් එකකට යයි. එහෙම නැත්නම් රිලේෂන්ෂිප් එකකට යයි. මේ කෙනා එක්ක අනිවාර්යයෙන්ම රොමැන්ටිකලි ඔය දෙන්න කනෙක්ෂන් එකක් පටන් ගන්නවා. මේ කෙනා ඔයාට වඩා වෙනස්ම පුද්ගලයෙක් වෙයි. ඔයා කවදාවත් හිතුවේ නැති කෙනෙක් වෙන්න පුළුවන් මේ කෙනා. රිලේෂන්ෂිප් එකකට යන්න ඔයා හිතුවේවත් නැති කෙනෙක් වෙන්න පුළුවන්. කලෙක්ටිව්ස් මේ කනෙක්ෂන් එකෙන් අනිවාර්යයෙන්ම පොසිටිව් අවුට්කම් එකක් තියෙයි කියන දේ මම දකිනවා. ඔය දෙන්නගේ කනෙක්ෂන් එක, රිලේෂන්ෂිප් එක මම දකින්නේ සෝල් කනෙක්ෂන් එකක්. මේක ඔයා හැමදාම බලාපොරොත්තු වෙන විදිහේ කනෙක්ෂන් එකක්. සමහරකට ඔයා මේ කනෙක්ෂන් එක නිසා ඔයාව ජජ් කරන්න පුළුවන්. ඔයාට මේ කෙනාව ගැලපෙයිද නැත්නම් ඒ කෙනාට ඔයා වගේ කෙනෙක් ගැලපෙයිද කියලා අනිවාර්යයෙන්ම ඔයාට කන්ෆියුෂන්ස් ඇති වෙයි. ඔයා ස්ට්‍රගල් කරයි. මම දකිනවා ඔයාගේ ඉමෝෂන්ස් ට්‍රිගර් වෙන බවක් මේ කෙනා නිසා. නැත්නම් ඔයාගේ ඉන්සිකියුරිටීස් ඔයාගේ තුල තියෙන වුන්ඩ්ස් මේ දේවල් ට්‍රිගර් වෙන බවක් මම දකිනවා. ඉතින් මේ කනෙක්ෂන් එකේදී අනිවාර්යයෙන්ම ඔයා බලාපොරොත්තු වෙන විදිහේ පාර්ට්නර් කෙනෙක්ද මේ කෙනා කියන දේ ඔයා අවබෝධ කරගත යුතුයි. ඒ කියන්නේ ඔයාගේ හිතේ තියෙනවා නම් ස්ටෑන්ඩඩ් එකක්. මේ වගේ කෙනෙක් තමයි මට අවශ්‍ය කියන දේ. මේ කෙනා ඔයාගේ ලයිෆ් එකට ආවම ඔයා ඒ බලාපොරොත්තු වෙන විදිහේ කෙනෙක්ද මේ කෙනා කියන දේ අවයා වෙන්න. ඒ කියන්නේ මේ කෙනාගෙන් ඔයා බලාපොරොත්තු වෙන විදිහේ හැඟීම් වලින් කනෙක්ෂන් එකට
කමිට්මන්ට් වීමක් නැත්තම් කැපකිරීම මේ කෙනාගෙන් ඔයාලට ලැබෙනවද කියන දේ ඔයා අවධානය දිය යුතු දෙයක්. මම දකිනවා කලෙක්ටිව්ස් අංක 2 රීඩින් එකේ ගොඩක්ම. ඉතින් අංක 2 වැදගත් වෙන්න පුළුවන්. අංක 2 කියද්දී පෙබරවාරි මාසයේ වෙන්න පුළුවන්. ඒ වගේම මම දකිනවා මාර්තු මාසයේ වුණත් ඔයාලට වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මේ කෙනා ඔයාගේ ලයිෆ් එකට එන්නේ පෙබරවාරි මාර්තු මාස අතරතුර කාලයේදී වෙන්න පුළුවන්. අපි බලමු මේ කනෙක්ෂන් එක මොන වගේද කියලා. ඔයාලට රිලේෂන්ෂිප් එකක් ඇති වෙන්න. ඔයාගේ ලයිෆ් එකට පර්සන් කෙනෙක් එන්න අනිවාර්යයෙන්ම ඩිවයින් ටයිමින් එක වැදගත්. ඉතින් ඔයා ගොඩාක් කාලයක් සිංගල්ව හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා නැත්තම් හැමදාමත් ඔයාට ක්‍රෂ් හිටිය වෙන්න පුළුවන්. නමුත් කමිට්මන්ට් කනෙක්ෂන් එකකට යන පාර්ට්නර් කෙනෙක් ඔයාගේ ලයිෆ් එකට ආවේ නැහැ වෙන්න පුළුවන්. ඉතින් බලාගෙන ඉන්න හොඳම දේ ලැබෙන්නේ පරක්කු වෙලා කියලා කතාවක් තියෙනවා. ඉතින් ඔයාගේ පර්සන් ඔයාගේ සෝල් කනෙක්ෂන් එකක් තියෙන මේ සෝල්මේට් වෙන්න පුළුවන්. මේ කෙනා ඔයාගේ ලයිෆ් එකට එන්න ඩිවයින් ටයිමින් එක වැදගත්. ඉතින් ඔයා රිලේෂන්ෂිප් ගැන නෙගටිව් මයින්ඩ්සෙට් එකකින් බලපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා ගොඩාක් ධනාත්මකව හිතන්න උත්සාහ කරන්න ආදරය ගැන, රොමෑන්ස් ගැන ඔයාගේ හිතේ විශ්වාසය නැතිව ගියා වෙන්න පුළුවන්. සමහරක් විට පාස්ට් එකේ කනෙක්ෂන් එකක් තිබ්බනම්, පාස්ට් රිලේෂන්ෂිප් එකක් තිබ්බනම් මෙන්න මේ දේ නිසා ඔයා ලව් ලයිෆ් එක ගැන, ආදරය ගැන, රොමැන්ටික් කනෙක්ෂන් එකක් ගැන ඍණාත්මකව නම් හිතුවේ. ඔයා ධනාත්මක සිතුවිලි වලින් මේ දිහා බැලිය යුතුයි. ඉතින් මේ නිසා වෙන්න පුළුවන් ඔයාට ටයිම් එකක් යන්නේ රිලේෂන්ෂිප් එකක් ඇති වෙන්න. ඉතින් new love collectives. wow. ඔයාලගේ ලයිෆ් එකට අනිවාර්යයෙන්ම new partner කෙනෙක් එනවා. new relationship එකක් ඔයාලට ඇති වෙනවා. ඉතින් බලාගෙන ඉන්න. wow මම මේ දේ කිව්වා. keep an open mind කියලා කාඩ් එකේ පණිවිඩය තියෙනවා. ඉතින් විවෘත මනසකින් බලන්න. wow. Your soulmate may differ from your usual type and expectations. මම මේක කිව්වා collectives. මේ පණිවිඩයෙන් කියන්නේ ඔයාගේ soulmate, ඔයාගේ life එකට එන මේ new partner, new lover ඔයා බලාපොරොත්තු වෙන කෙනාට වඩා වෙනස් කෙනෙක්. ඔයා බලාපොරොත්තු වෙන type එකට වඩා වෙනස් කෙනෙක්. ඉතින් විවෘත මනසකින් මේ relationship එක දිහා බලන්න අනිවාර්යයෙන්ම ධනාත්මක විදිහට හිතන්න ගන්න. ඔයා relationship දිහා බැලුවේ negative සිතුවිලි වලින්මයි. ඉතින් ඔයා ආකර්ෂණය කරගත්තේ මෙන්න මේ නෙගටිව් සිතුවිලි නිසා. ඒ නෙගටිව් සිතුවිලි වලට අදාළ පුද්ගලයන් වෙන්න ඇති. කාර්මික් පාර්ට්නර්ස්ලා ඔයා ඇට්‍රැක්ට් කරගන්න ඇති, ආකර්ෂණය කරගන්න ඇති. ටයිම් එකක් ගන්න, රෙස්ට් එකක් ගන්න. ඔයාගේ සිතුවිලි පොසිටිව් කරගන්න ටයිම් එක ගන්න. මේක ටයිම් එක ඔයාගේ නිව් පාර්ට්නර් ඔයාගේ ලයිෆ් එකට එන්න කලින්. ඔයා ධනාත්මකව හිතන්න ගන්න. ඒ වගේම පේෂන්ස් ඉන්න අනිවාර්යයෙන්ම ඔයාගේ ලයිෆ් එකට ඔයා බලාපොරොත්තු වෙන විදිහේ ඒ කියන්නේ ඔයාට ආදරය කරන ට්‍රූ ලව් කරන පාර්ට්නර් කෙනෙක් එනවා. ඔයාගේ පොසිටිව් මයින්ඩ්සෙට් එක තමයි වැදගත්. soulmate wow. ඒක confirmation එකක් collectives මං කියපු දෙයම ආවා. this could be the one. wow. separation. මේ ඔයාගේ ලයිෆ් එකට එන පාර්ට්නර් අනිවාර්යයෙන්ම ඔයා බලාපොරොත්තු වෙන ඩිවයින් පාර්ට්නර් නැත්නම් soulmate වෙන්න පුළුවන්. You have already met the romantic partner you seek. Collectives සමහර අයට මේ කෙනා දැනටම ඔයාගේ ලයිෆ් එකට ඇවිත්. ඉතින් මේ වීඩියෝ එක කන්ෆර්මේෂන් එකක් වෙන්න පුළුවන් මේ ඒ කෙනා කියන්න. සමහරකට ඔයා already මේ කෙනා එක්ක සෙපරේෂන් එකක ඉන්නවා වෙන්න පුළුවන්. නැත්තම් කාර්මික් රිලේෂන්ෂිප් එකක් තියෙනවා වෙන්න පුළුවන් ඔයාට let go කරන්න මේ පාර්ට්නර් ඔයාගේ ලයිෆ් එකට එන්න කලින්. සමහරකට ටොක්සික් එක්ස් කෙනෙක් ඔයාගේ ලයිෆ් එකේ ඉන්නවා නම් තවම ඔයා කමියුනිකේට් කරනවා නම් ඔයාගේ එක්ස් කෙනෙක් එක්ක මෙන්න මේ කෙනාට යන්න දිය යුතුයි ඔයා නිව් රිලේෂන්ෂිප් එකකට යන්න කලින්. මම මේ කාඩ්ස් ගන්නෙ නැහැ. ගොඩක් ආවා. free yourself කාඩ් එකේ පණිවිඩය තියෙනවා. සමහරක් විට ඔයා ටොක්සික් කනෙක්ෂන් එකක කන්ට්‍රෝලින් වෙලා නම් ඉන්නේ. ටොක්සික් කනෙක්ෂන් එකක ස්ටක් වෙලා නම් ඉන්නේ. මේ සෙපරේට් වෙන්න ඕන මේ කනෙක්ෂන් එකෙන් වෙන්න පුළුවන් ඔයාගේ නිව් රිලේෂන්ෂිප් එකට යන්න. free yourself.
ඔයාගේ ෆ්‍රීඩම් එක ලැබිය යුතුයි. let your friends help you. collectors මේ රිලේෂන්ෂිප් එකට ඔයාට ඔයාගේ යාළුවෝ උදව් කරයි. සමහරක් විට මේ කෙනා ඔයාට මුණ ගැහෙන්නේ යාළුවන්ගේ මාර්ගයෙන් වෙන්න පුළුවන්. ඔයාගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් ඔයාගේ ලයිෆ් එකට එන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරක් විට මේ චයිල්ඩ්හුඩ් යාළුවගෙන් ඔයාගේ පාස්ට් එක ඔයා පොඩි කාලේ ඉඳන් අඳුරන යාළුවෙක්ගේ මාර්ගයෙන් වෙන්න පුළුවන් මේ කෙනා ඔයාගේ ලයිෆ් එකට එන්නේ. ඉතින් අනිත් අයගේ උදව් ඇක්සෙප්ට් කරන්න පිළිගන්න මේ රිලේෂන්ෂිප් එකට ඔයාට කාගේ හරි උදව් අවශ්‍ය වෙයි. අපි මේකෙන් අපි බලමු මේ කෙනාගේ පර්සනැලිටි එක හෝ මේ කෙනා මොන වගේ කෙනෙක්ද මොකක්ද කනෙක්ෂන් එක කියලා. වව්. ඔයාට මේ කෙනාගෙන් හරියම කම්ෆර්ටබල් එනර්ජි එකක් දැනෙයි. මම මේක කිව්වා. අනිවාර්යයෙන්ම මේ කෙනාගේ ඕරා එකට ඔයා ගොඩාක් ආකර්ෂණීය වෙයි. ඔයාට හරියම සුව පහසු බවක්. ඔයාට හීලින් එනර්ජි එකක් මේ කෙනාගෙන් දැනෙයි. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාට මේ කෙනාගෙන් හරියම රිලැක්සින් බවක්, හරියම නිදහසක් දැනෙයි, පීස් එකක් දැනෙයි කලෙක්ටිව්ස්. ඒ වගේම මේ කෙනා ගොඩාක් කියවන කෙනෙක් වෙයි. ගොඩාක් කතා බහ කරන කෙනෙක්, තමන්ව එක්ස්ප්‍රෙස් කරන කෙනෙක්. ඒ කියන්නේ තමන්ගේ හැඟීම්, හිතේ තියෙන හැමදේම ඔයාට කියන කෙනෙක් වෙයි. මෙයා ගොඩාක් ඔයාට ඕපන්ලි කතා කරයි, කමියුනිකේට් කරයි. මේ කෙනා දැනටම ඔයාගේ ලයිෆ් එකේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් සමහර අයට. දැනටම ඔයා ගැන කුතුහලයෙන් ඔයා දිහා බලාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒක සමහරක් අයට වෙන්න පුළුවන්. එක්සයිට්මන්ට් එකක් ඔයාට මේ කෙනාගෙන් දැනේ. කියන්නේ මේ කෙනා ඔයාගේ ලයිෆ් එකට ආවම කලෙක්ටිව්ස් ඔයාට දැනේ කවදාවත් ඔයාට කෙනෙක්ගෙන් නොදැනුණ විදිහේ හැඟීමක්. සෝල් කනෙක්ෂන් එකක්, හුරු පුරුදු බවක්, ජෙන්ටල් ඕරා එකක්. ඒ කියන්නේ යාගේ ඕරා එක හරිම ආකර්ෂණීයයි. ඔයාට දැනේ ඔයාට මේ වගේ කෙනෙක් කවදාවත් හම්බෙලා නැහැ කියලා. ඉතින් මේ කෙනා ගොඩාක් අවංක කෙනෙක් වෙයි. ඔයාට ට්‍රූත් එක හැම වෙලේම කියන කෙනෙක් වෙයි. ඇත්ත කතා කරන කෙනෙක් වෙයි. නමුත් මෙයා ටිකක් গুপ্তයි. මෙයා গুপ্ත කෙනෙක්. තමන්ගේ දේවල් කනෙක්ෂන් එක මුලදී සමහරක් විට මෙයා තමන්ගේ දේවල් හැමෝටම හැමදේම කියන කෙනෙක් නෙමෙයි වෙයි. මෙයා රහසිගත දේවල්. ඒ කියන්නේ තමන්ගේ හැඟීම් හැමදේම කියන කෙනෙක් නෙමෙයි වෙයි. නමුත් මෙයා ටෝකටිව්. තේරෙනවනේ. ඒ කියන්නේ මෙයාගේ පර්සනැලිටි එක හරිම গুপ্তයි. මෙයා গুপ্ත කෙනෙක්. ඒ කියන්නේ ඉන්ට්‍රෝවර්ටඩ් ටයිප්. තනියම කාලය ගත කරන්න කැමති කෙනෙක් වෙයි. නමුත් ඔයා එක්ක මෙයා කම්ෆර්ටබල්ව මෙයාගේ හැම දෙයක්ම කියයි. එයා මුලදී එයාගේ පර්සනැලිටි එක නිසා මෙහෙම සීක්‍රටිව් බවක් නැත්තම් ඔයාට මෙයාව තේරුම් ගන්න බැරි තත්වයක් තියෙයි. නමුත් කනෙක්ෂන් එක දිගටම යද්දී ඔයාට තේරෙයි මේ කෙනා ගොඩාක් ඕපන්ලි තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන කෙනෙක්, කතා කරන කෙනෙක් කියලා. හරිම ෆ්‍රී ස්පිරිටඩ් ටයිප් කෙනෙක්. විස්ඩම්. මේ කෙනාට ගොඩාක් නොලෙජ් එක තියෙනවා. මං කිව්වා මේක. මෙයා මැචුවර් කෙනෙක්. අනිවාර්යයෙන්ම ගොඩාක් දැනුම තියෙන කෙනෙක්. ඔයාට වඩා වැඩිමල් කෙනෙක් කියන දේ වෙන්න පුළුවන්. මේ කෙනා නිසා ඔයාව අනිවාර්යයෙන්ම ට්‍රිගර් වෙයි. අපි බලමු මේ කෙනා ගැන මොනවද පණිවිඩ ලැබෙන්නේ කියලා. ඉතින් මේ කෙනා ඔයාට වඩා වෙනස් කෙනෙක් වුම මට දැනෙනවා. සමහර අයට මේ කෙනා පිට රටක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් පිට රටක හැදුන වැඩුණ කෙනෙක්, පිට රට කෙනෙක් වෙන්න පුළුවන්, ෆොරිනර් කෙනෙක් වෙන්න පුළුවන්. රටවල් නිව්සීලන්ඩ්, USA, ඕස්ට්‍රේලියා, මෙන්ටර් කෙනෙක්. ඉතින් මේ කෙනා ඔයාට ගොඩාක් දේවල් ගැන ඔයාගේ ජීවිතේ ගන්න ඕන තීරණ ගැන ඔයාට උපදෙස් දෙයි. ඔයාට ටීචර් කෙනෙක් වගේ වෙයි. හැමදේම ඔයාට කියලා දෙන කෙනෙක් වෙයි. ඔයාට දේවල් මෙයාගෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි. චෙෆ්. සමහර විට මේ කෙනා හොඳට උයන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට මේ සම්බන්ධ මේ රිලේටඩ් මොන හරි
ඒ කියන්නේ රෙස්ටෝරන්ට් එකකදී වෙන්න පුළුවන්. මේ කෙනා ඔයා වර්ක් කරන තැනක කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා චෙෆ් කෙනෙක් නම් මෙහෙම රිලේටඩ් තැනකදී වෙන්න පුළුවන් ඔයාට මුණ ගැහෙන්නේ younger. ඉතින් සමහර අයට මේ කෙනා ඔයාට වඩා වයසින් අඩු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම ඒජ් ගැප් එකක් අනිවාර්යෙන් ඔය දෙන්න අතර තියෙයි. ඉතින් ඔයා හිතයි මේ කෙනා ඔයාට වඩා ඔයා වැඩිමල් නම් ඔයාට හිතෙයි මේ කෙනා ඔයාට වඩා බාලයි ගොඩක් ඔයාට වඩා වයසින් අඩුයි මේ කෙනා ඔයාට ගැලපෙන එකක් නැහැ මේ කෙනා ගැන ඔයා ජජ් කරයි ඔයාගේ එක්ස්පෙක්ටේෂන්ස් ඔයා බලාපොරොත්තු වෙන විදිහේ කෙනෙක් නෙමේ නිසා සමහර විට ඔයා බලාපොරොත්තු වෙන ඔයාට වඩා වැඩිමල් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ කෙනා ඔයාට වඩා වයසින් අඩුයි. ඉතින් ඔයා හිතන්න පුළුවන් නෑ මේ වගේ කෙනෙක් නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ කියලා. මේ වගේ දේවල් තියෙන්න පුළුවන්. soulmate අනිවාර්යයෙන්ම මේ වගේ soulmate wow twin flame wow soulmate twin flame collectives සමහර අයට මේ කෙනා වගේ soulmate වෙන්න පුළුවන්. තව කෙනෙක්ට මේ කෙනා twin flame වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ලයිෆ් එකේ already මෙහෙම කෙනෙක් ඉන්නවනම් ඔයා single කෙනෙක් නම් තවම ඔයාගේ soulmate එක්ක twin flame එක relationship එකකට ගිහින් නැති. මේක confirmation එකක් වෙන්න පුළුවන්. foreigner collectives මම මේක කිව්වා මේ කාඩ් මේ චිට් එක දකින්නත් කලින් මේක නා foreigner කෙනෙක් වෙන්න පුළුවන් කෙනෙක්ට. ඉතින් ඔයා රට ගියාම මං කිව්ව මුලදී ඔයා travel කරන්න බලාගෙන ඉන්න කෙනෙක්. ඔයා පිට රටකට යන්න බලාගෙන ඉන්න කෙනෙක්. සමහර විට මේ කෙනා පිට රටක කෙනෙක් වෙන්න පුළුවන්. foreigner කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට මෙයාව මුණ ගැහෙන්නේ එහෙදි වෙන්න පුළුවන්. age gap. wow. confirmations එක පිට එක confirmations හම්බෙනවා. මම මේකත් කිව්වා. ඉතින් age gap එකක් අනිවාර්යෙන්ම ඔය දෙන්න අතර තියෙනවා collectives. motivational speaker. ඉතින් මේ කෙනා ඔයාට ඔයාගේ life එකේ ගොඩාක් දේවල් වලට මොටිවේෂන් කරන කෙනෙක්, ඔයාට උපදෙස් දෙන කෙනෙක්, ඔයාව හරි මාර්ගයට ගන්න නැත්නම් ඔයාට දේවල් ගැන කියලා දෙන්න. ඔයාට එයාගේ දැනුම ඔයා එක්ක ගොඩාක් ෂෙයා කරගන්න බවක් මම දකිනවා. ස්පිරිචුවල්. මේක ස්පිරිචුවල් කනෙක්ෂන් එක. සමහර අයට මේ කෙනාව මුණ ගැහෙන්නේ ස්පිරිචුවල් ප්ලේස් එකකදී වෙන්න පුළුවන්. ඉතින් ඔයා මේ කෙනා නිසා ගොඩාක් ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙන බවක් මම දකිනවා. ෆෙමිනින්. ඉතින් මේ කෙනා ඩිවයින් ෆෙමිනින් වෙන්න පුළුවන්. ඔයා ඩිවයින් ෆෙමිනින් වෙන්න පුළුවන්. මේ කෙනාගෙන් ඔයා ෆෙමිනින් එනර්ජි එකක් දකි. නැත්නම් හරිම කෙයාරින් එනර්ජි එකක්. හරිම අම්ම කෙනෙක් වගේ. හරිම කෙයාරින්, හරිම ආදරණීය කෙනෙක් වෙන්න පුළුවන්. wow. foreigner again. collectives. wow. ඔයා රට යන්න බලන් ඉන්න කෙනෙක්. ඉතින් මේ කෙනා ගොඩාක් අයට collectives foreigner කෙනෙක්. නැත්තම් පිට රටක ඉන්න කෙනෙක්. අනිවාර්යෙන්ම. සිංගර් කෙනෙක්. ඉතින් මං කිව්වා මේ කෙනා පිරිස අතර කැපිපෙනෙන කෙනෙක්, ආදරය ලබන කෙනෙක් කියලා. ඉතින් සමහර අයට මෙයා ෆේමස් කෙනෙක් වෙන්න පුළුවන්. සිංගර් කෙනෙක්. සිනමා හෝල්. ඉතින් ඔයාලා පළවෙනි ඩේට් එක යන්නේ සිනමා හෝල් එකකට වෙන්න පුළුවන්. ඔයාට මෙයාව මුණ ගැහෙන්නේ සිනමා හෝල් එකකදී වෙන්න පුළුවන්. ඉතින් කාලය බලමු. wow, younger. again confirmations collectives මේ කෙනා ඔයාට වඩා වයසින් අඩු කෙනෙක් ගොඩක් අයට. ඉතින් ඔයා බලාපොරොත්තු නොවෙන්නේ නැති වයසින් අඩු කෙනෙක් එක්ක රිලේෂන්ෂිප් එකකට යන්න. මේබී ඔයා ජජ් කරන්නේ මේ දේ නිසා වෙන්න පුළුවන්. මේක වෙන්න පුළුවන්. රෙසනේට් විදිහට ගන්න සමහරකට වයසින් වැඩි වුණත් යංග පෙනුමක්, තරුණ පෙනුමක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර අයට ඔයාට වඩා මෙයා වයසින් අඩු කෙනෙක් කියලා පේන්න පුළුවන්. ඔයාට වඩා වයසින් වැඩි කෙනෙක් වුණා. ඉතින් මම දකිනවා 8 months තව මාස 8ක් ඇතුළත මේ කෙනා ඔයාගේ ලයිෆ් එකට එනවා කියන දේ වෙන්න පුළුවන්. තව කෙනෙක්ට ජූලි මාසය වැදගත්. ඉතින් මම 9 විදිහට තමයි ගත්තේ. මේක 6 වෙන්නත් පුළුවන්. ඒ වගේම අප්‍රේල් තියෙනවා 10 තියෙනවා ඔක්තෝබර් මාසෙ. ඉතින් ජූලි මාසය, අප්‍රේල් මාසය මං කලින් කිව්වා පෙබරවාරි, මාර්තු මාසත් වැදගත් වෙන්න පුළුවන්. ඉතින් තව මාස 8කින් මේ කෙනා ඔයාගේ ලයිෆ් එකට එනවා කියන දේ වෙන්න පුළුවන්. නැත්නම් අගෝස්තු මාසය වැදගත් වෙන්න පුළුවන්. අංක 10, අංක 6 වැදගත් වෙයි ඔය දෙන්නගේ කනෙක්ෂන් එකට.
ඉතින් බලමු මේ කෙනාගේ ෆිසිකල් අපියරන්ස් කොහොමද කියලා. ක්ලැසි ටයිප් අඳින කෙනෙක්. මේ කෙනා හරි සරලව අඳින කෙනෙක් වෙන්න පුළුවන්. කැෂුවල් අඳින කෙනෙක් නැත්නම් ට්‍රැඩිෂනල් ලුක් එකට අඳින කෙනෙක් වෙන්න පුළුවන්. ෂෝට් මෙයාට වඩා හේට් එක උස අඩු කෙනෙක් වෙන්න පුළුවන්. තව කෙනෙක්ට මේ කෙනා කොණ්ඩේ කලර් කරලා ඉන්නව වෙන්න පුළුවන්. ටෝල් කියලත් ඇවිත් තියෙන. ඉතින් සමහරක් විට ඔය දෙන්න අතර උස ගැප් එකකුත් තියෙයි. මේ කෙනා කොටයි ඔයා උසයි නැත්නම් ඔයා කොටයි මේ කෙනා උසයි. මෙහෙම වෙන්න පුළුවන්. බ්ලැක් අයිස්. ඉතින් මේ කෙනාට ගොඩාක් ලස්සන කළු පාට ඇස් තියෙනවා වෙන්න පුළුවන්. නැත්නම් ඔයා ඇස්වල විශේෂයක් දකි මේ කෙනාගේ. ඉතින් බර්ත් මාක්ස් හයිලයිටඩ් වෙලා ඔයාට මේ කෙනාගේ බර්ත් මාක් එකක් උපන් ලපයක් දකින්න පුළුවන් වෙයි. පියර්සින් කරාබු දාන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මැස්කලින් කෙනෙක් නම් මේ කෙනා. ඔයා ෆෙමිනින් කෙනෙක් නම් මේ කෙනා කරාබු දානවා වෙන්න පුළුවන්. ටැටූ කරලා ඉන්න පුළුවන්. ඒ වගේම පෙනුම යංග පෙනුමක් වෙයි. ඒ කියන්නේ තරුණ පෙනුමක්, බේබි ෆේස් එකක්, කියුට් හුරු බූටි බවක් තියෙයි. ඔයා මේ කෙනාගේ අනිවාර්යයෙන්ම ඇස්වල විශේෂයක් දකි. මේ කෙනාගේ ඇස් ගොඩාක් ආකර්ශනීයයි කියලා ඔයාට දැනෙයි. මන් දකින්නේ නැහැ ගොඩාක් රැවුල තියෙන කෙනෙක් වෙයි කියලා. මැස්කලින් කෙනෙක් නම් සාමාන්‍ය ගානට රැවුල තියෙයි. රැවුල ෂේව් කරලා ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන් තව කෙනෙක්ට. ඉතින් ඔයා මැස්කලින් කෙනෙක් නම් මෙයාට ලොන්ග් හෙයා දිග කොණ්ඩ තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ කර්ලි ෂෝට් හෙයා එකක් වෙන්නත් පුළුවන්. ගොඩක් අයට මන් දකිනවා එයාට දිග කොණ්ඩයක් තියෙයි කියන දේ. ඉතින් මේක තමයි සිංගල් අයට අද ගෙනාව කලෙක්ටිව් රීඩින් එක. ඉතින් ඉස්සරහටම සිංගල් රීඩින් ගෙන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් stay happy, have peace. Bye bye.